ඔයාලගේ සිලබස් එකට අදාළව තියෙනවා තල රූපවල පරිමිතියමයි. තල රූපවල පරිමිතියමයි කියන්නේ. එතකොට දැන් ඔයාලගේ සිලබස් එකට අදාළව දීලා තියෙනවා අපිට ඍජු කෝණාශ්‍රය. පේනව නේද? ඔව් පේනවා. හා ඍජු කෝණාශ්‍රය. එතකොට ඍජු කෝණාශ්‍රයේ පරිමිතියමයි ඉන්නේ කොහොමද? අපි දන්නවා ඍජු කෝණාශ්‍රයේ මේ පාදයට සමානයි. මේ පාදයට සමානයි. එතකොට දැන් මේකේ පරිමිතියමයි ඉන්නේ. මෙතෙන් දැන් පටන් ගත්තාම මෙහෙම රවුමක් කරගෙන ආයෙ මෙතනටම එන්න ඕනේ. එතකොට අපි දන්නවා A එකතු කිරීම B එකතු කිරීම ආයෙම A එකතු කිරීම B. ඔය විදිහට අපිට පයින්. එතකොට දැන් මේ සමාන පදදී. එතකොට 2යි A ධන මේ සමාන පද. එතකොට 2යි B. ආයෙත් මේකේ සමාන පද අපිට දෙක එළියට අර වරහන් ඇතුලේ A ධන B කියලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ සූත්‍රයෙන් අපිට පුළුවන් ඍජු කෝණාශ්‍රයක පරිමිතියමයි ඉන්නේ. දැන් මෙතන A විදිහට තියෙන්නේ දිග. A කියන්නේ දිග. B කියන්නේ පළල. මේකට ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය මේ ආකාරයටම ඉන්න පුළුවන්. එතකොට ඊළඟ එක තමයි සමචතුරාශ්‍රය. සමචතුරාශ්‍රයේ පාද හතරම සමානයි. එතකොට මේක A කියලා ගත්තොත් මේ තුනත් A පාද හතරම මේකේ සමාන සමචතුරාශ්‍රයක. එතකොට සමචතුරාශ්‍රයේ පරිමිතියමයි ඉන්නේ මේ ඒ ඔක්කොම එකතුව තමයි පරිමිතියමයි. අපි A කියන්නේ පැත්තක දිග කියලා ගත්තොත් අපිට පැත්තක දිග 4ෙන් ගුණ කරලා ගන්න පුළුවන්. මොකේද පරිමිතිය මේ සමචතුරාශ්‍රයේ පරිමිතිය අපිට ඒ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ත්‍රිකෝණය. ත්‍රිකෝණයේ පරිමිතියම අයින්න පුළුවන් අපිට පාද තුනේම දිගේ එකතුවෙන් මයින්න පුළුවන්. පාද තුනේ දිගේ එකතුවෙන් මයින්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා තව එකක් වෘත්තය. වෘත්තයේ පරිමිතියම අයින්නේ අපි දන්නවා මෙතන අරයක් තියෙනවා. වෘත්තයේ පරිමිතියම අයින්නවා අපි 2πr වලින්. 2πr වලින් මයින්න පුළුවන්. ඔයිට ගාන නෝට් එකක් දාගත්තද? හරිද? ඔව්. ඔයාලා මේ යද්දි මොනවද තේරුම් නැති එකක් තිබ්බොත් ආපහු අහන්න මගෙන්. හරි අයියා. ස්පීඩ් වැඩි නෑනේ. ඒ ගාන අවුලක් නෑනේ ස්පීඩ් එක. හරි හරි ගාවලන්න. ඊළඟට තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩය. මම ආට ඉස්සෙල්ලාම අර වැදගත්ම තීර කොටස් ටික කියලා දීලා ඊට පස්සේ පේපර් වලට යන පේපර් වලින් තමයි කොහොම හරි මේ අපිට ගොඩාක් නොලෙජ් එක හදාගන්න පුළුවන් මේ O level වල. හැමදාම ඒ පාස් පේපර් වලින්ම තමයි ආපහු අහන්නේ. ඒ විදිහට කරමු මේ පේපර් ගොඩක් කරමු. එතකොට හරි මේ තියරි එක පොඩ්ඩක් දැනගත්තාම ඇති. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ දැන් වෘත්තයක් තියෙනවා. මේ වෘත්තේ මෙතන ඉඳන් මෙතනට ආරයක් මෙතන ඉඳන් මෙතනට ආරයක් තියෙනවා. ආරයන් දෙකම සමාන. අපි ඒක දන්නවා. එතකොට මම මේක නම් කරගන්න A B C කියලා නම් කරගන්න. එතන θ කෝණයක් තියෙනවා. දැන් මේකේ කේන්ද්‍රය තමයි මේ C. C කේන්ද්‍රය වුණ වෘත්තයක ආරයන් දෙකකින් පරිධියේ කොටසකින් අපි මේ මම
කෙලසක් තියෙනවා. පරිධියේ කොටසට අපි මේකට කියන චාප දිග කියලා. මේ වගේ කොටසකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩය කියලා. ඒ කියන්නේ අරයන් දෙකකින් හා චාප කොටසකින් මහමුණු ප්‍රදේශයකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. අපිට කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය මේ කියන්නේ මෙන්න මේ කෝණය අංශක 180ක් වුණොත් අංශක 180ක් වුණොත් අපි ඒක දන්නවා අර්ධ වෘත්තයක් කියලා. ඒක අර්ධ වෘත්තයක් කියලා ගන්නවා. ඊට පස්සේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 90ක් වුණොත් අපි ඒක දන්නවා වෘත්තයෙන් 4න් එකක් කියලා දාන්න. ඊට පස්සේ ඔයාලගේ සිලබස් එකේ කියනවා මේ කේන්ද්‍රික ඛණ්ඩය එක මෙන්න මේ චාප දිග. මම කියනවා මේකට චාප දිග කියලා. ඒ චාප දිග හොයන්න කියනවා. අපි බලමු ඒක කොහොමද චාප දිග හොයන්නේ කියලා. හරි අපි දන්නවනේ වෘත්තයේ පරිමිතිය හොයන සූත්‍රය 2πr කියලා. 2πr කියන්නේ වෘත්තයේ පරිමිතිය හොයන සූත්‍රය. ඒ කියන්නේ වෘත්තයේ සම්පූර්ණ මේ පරිධිය හොයන සූත්‍රය. එතකොට අපිට දැන් දෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක සූත්‍රය හොයන්න කියලා. වෘත්තයක් තියෙනවා මේ වෘත්තයේ මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩය. අංශක 90ක හරි කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. මේක θ කෝණයක් කියලා ගමුකෝ. θ කියලා මෙතන තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩය. A B C කියලා කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩේ අපිට කියන්නේ චාප දිග ගන්න. අපි දන්නවා මෙන්න මේ කැලල තමයි චාප දිග කියලා. එතකොට අපිට මේ චාප දිග හොයන්න කියලා කියන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ පරිධියෙන් කොටසක් දීලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා සම්පූර්ණ පරිධියේ මේ හොයන්නේ කොහොමද 2πr කියලා. එහෙනම් කොටසක හොයන්නේ මොකද ගන්නේ? අපි සම්පූර්ණ මේ අංශක ගන්න අපි දන්නවා වෘත්තයක් කොටස් හදන කෝණ වල අයික්‍ය 360යි කියලා. එහෙනම් 360න් අදාළ කෝණය උඩට ගන්න. θ කෝණයක් නෙවෙයි. මෙන්න මේක තමයි එතකොට සූත්‍රය වෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග වෙන එක. ඔය කැලල මතක තියාගන්න ඕක ඕනෙම වෙනවා. ඒකේ පොඩි අභ්‍යාසයක් අපි කරලා බලමු මේ. මේක ලියාගත්තන්නේ? නෑ තාම ලියාගත්තේ. ඒක ලියාගන්න. ඔයාගේ පළවෙනි ශෛලියේ මේ රිසල්ට් එක මොකක්ද තියෙනවා කියන්නේ අක්ෂරවල C. 100 එකක් නේ. හරි. ඔව්. හරි අයියා ලියාගෙන ඉවරයි. හරි.
මේකට අදාළ පොඩි අභ්‍යාසයක් කරලා බලමු. අංශක 120 කෝණයක් වෙනවා මෙතන කේන්ද්‍රික O මේකේ අපිට දීලා තියෙනවා මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග සෙන්ටිමීටර් 44යි කියලා. ඡාප දිග සෙන්ටිමීටර් 44යි කියලා අපිට දීලා තියෙනවා. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වෘත්තයේ අරය තමයි හොයන්න කියලා දෙන්නේ. අපිට තියෙනවා මෙන්න මේ R සොයන්න. R සොයන්න කියලා තියෙනවා. හරි පොඩි try එකක් දෙන්නකෝ ඒකට. මම විනාඩි 2ක් වගේ දෙන්න. ඔය වගේ කොටස් එන්නේ ඔයාලගේ පළවෙනි පේපරේ ඒ කොටසට. පොඩි කොටස් තියෙනවා ඒ කොටස. විනාඩි 2ක් දෙන්න නිකන් හදා try එකක් දාන්න. විසි එකයිද? ඔව් 21යි. මේ වගේ එක හොයන්නේ R නේ සොයන්න කියලා තියෙන්නේ. අපි දන්නවා එතකොට ඡාප දිග හොයන සූත්‍රය අපිට ඡාප දිගනේ දීලා තියෙන්නේ. එහෙනම් ඡාප දිග හොයන සූත්‍රය අපි දන්නවා ඡාප දිග සමානයි ρ r ගුණ කිරීම 360න් ඊට කියලා දන්නවා. එහෙනම් ඡාප දිග අපි දන්නවා 44යි. අපි දන්නවා ඒක π කියන්නේ 7/22. මෙතන 7/22 නැත්නම් අපිට කිව්වොත් 3.144 ඒ ගාන ආදේශ කරන්න කියලා සමහර වෙලාවට වරහන් ඇතුලේ එහෙම දෙන්න. එහෙම නෑ ඔයාලට දෙන්නේ නැති ඔයාලට කැල් එකක් දෙන්නේ නෑනේ. අපිට ටෙක් කරලා දුන්නා. එතකොට ඔයාලට දෙන්නේ නැති 3.1 ගාන දෙන්නේ නැති. මේක 5 වලට 7/22 ගාන දෙන්නේ සමහර ඕල් වලට. 7/22 අපිට දන්නවා R හොයන්න කියලා තියෙනවා. 360න් 120. අපි දන්නා 360න් 120 කියන්නේ 120 3ක් තමයි 360 කියන්නේ. එහෙනම් 44 මේ 7 මේ පැත්තට ගෙද්දි ගුණ කිරීමක් වෙලා බෙදීම ගුණ කිරීමක් වෙනවා. එතකොට මේකයින් ඊට පස්සේ මේ ගුණ කිරීමක් වෙන්නේ ඒක පල්ලෙ මේ පැත්තට අනිත් පැත්තට සමලකුණේ මෙහා පැත්තට එද්දි බෙදීමක් වෙලා එනවා. මේ තුන යට බෙදීමක් ඉදිරියට තියෙන මේ තුන එහා පැත්තට එද්දි ගුණ කිරීමක් වෙලා උඩට යනවා. අනද මේකේ දෙවරක් එකයි දෙවරක් දෙකයි මේ 22 මේ 22 කරන 4ක් කරන 21යි යුනිට් එක දාන්න අනිවාර්යෙන් සෙන්ටිමීටර් තමයි මේ ඒකකේ අනිවාර්යෙන් දාන්න නැත අර ඒකක වලට ලකුණු කපනවා ඊළඟ කැලේ තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීම කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීම අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ ආරයන් දෙකෙන් හා
මේක දන්න අපි අරයන් දෙක. මේක අපි දන්නවා තාප දෙක කියලා. ඒකවල මෙතන තියෙනවා θ කෝණය. එතකොට දැන් අපි කියන්නේ මෙන්න මේ කේන්ද්‍රී ඛණ්ඩයක පරිමිතිය හොයන්න කියලා. ඒකවල අපි දන්නවා කේන්ද්‍රී ඛණ්ඩයේ පරිමිතිය හොයන්න මේ සම්පූර්ණ. ඒ කියන්නේ මේ දෙකේ අපිට දිග අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඡාප දිගේ දිග අවශ්‍ය වෙනවා. අපි දන්නවා මේක ඡාප දිග හොයන්න සූත්‍රය මොකද්ද? ඡාප දිග අපි හොයන්න දන්නවා 2πr ගුණ කිරීම 360 360න් θ. එහෙනම් මේකේ පරිමිතිය එතකොට හොයන්නේ පරිමිතිය සමානයි අපි දන්න r දෙකක් තියෙනවා 2r. එතකොට ධන ඒකට එකතු වෙන්න ඕනේ ඡාප දිග හොයන සූත්‍රය අපි දන්නවා 2πr ගුණ කිරීම 360 θ. ඔය විදිහට කියලා ගන්න අපි. එතකොට මේකේ අපි අර දන්නනේ වන් වේගු එක අඩු. ඒ කියන්නේ වරහන් ඊට පස්සේ එකතු කිරීම බෙදීම ගුණ කිරීම අඩු කිරීම අර පිළිවෙල දන්නව නේද? ඒක සෝරි තේරුන්නේ මේ අපි දන්නවනේ මේකේ වරහන් අර සුළු කිරීම කරන පිළිවෙලක් තියෙන්නේ. අර ඔව් ඒකම තියෙන වන් වේගු අඩු. මේක කෙටි ක්‍රමයක්. ඉස්සල්ලාම අපි කරන්නේ වරහන් තමයි සුළු කරන්නේ. ඊට පස්සේ අකුර. ඒ කියන්නේ අර දෙකෙන් කියලා ගුණ කිරීම වලින් 2πr වල 2πr ගෙන් 360න් 120. එතකොට අර අකුර තියෙන්නේ අන්න ඒක ඊළඟට. ඊට පස්සේ තියෙන්නේ බෙදීම. ඊට පස්සේ බෙදීම, ඊට පස්සේ ගුණ කිරීම, ඊට පස්සේ එකතු කිරීම, ඊට පස්සේ තමයි අඩු කිරීම. ওই පිළිවෙල තමයි අපි මේ එතකොට දැන් මේකත් ඒ වගේ පිළිවෙලට හදාගත්තොත් අපිට මේ 2r පිටිපස්සට දාන්න පුළුවන්. ඔය විදිහට තමයි අපි පරිමිතිය හොයන්නේ. කේන්ද්‍රී ඛණ්ඩයේ පරිමිතිය හොයන්නේ. ඔය කැලේ ලියා ගන්න. හරිද ඒක? හරි අය ඒකේ පොඩි අභ්‍යාසයක් දෙන්න. අයියේ මල් ළඟ අච්චු පොත් නැහැ. එතකොට ප්‍රශ්නයක් ගයි මල් ළඟ අච්චු පොත් නැහැ. ඒකට අවුලක් නැහැ. මේ මාත් අච්චුපතෙන් මම නෝට් එකක් හදාගන්න. ඒ නෝට් එක තමයි මම ඔයාලට දෙන්නේ. මේකේ මේ මම දාන නෝට් එක මම දෙන නෝට් එක ඔයා මේ බෝඩ් එකේ දාන නෝට් එක ඔයා ලියා ගන්න. ඊට පස්සේ මේ දැන් අර නෝට් එකේ පොඩි තියරි කොටසක් තමයි අවශ්‍ය වෙනවා. මේ පාර තව මාස 8න් තව තියෙන්නේ. ওই ටිකේ තියරි ඔක්කොම අර එක පාඩම් කරන්න බෑනේ. ඒකින්ද දැන් මම ඔයාලට 10යි 11යි දෙකම ওই පාඩම් තියෙනවානේ. පරිමිතියෙන් දැන් ওই දෙකම මම එකට එකතු කරලා මම නෝට් එකක් හදාගන්න. ඊට පස්සේ ඔයාලට ඒ නෝට් එක තමයි මම දෙන්නේ. ඒ නෝට් එක ඔයාලා ලියා ගන්න. ඊට පස්සේ පේපර් කරනවානේ. පේපර් වලදී මේ ওই තියරිය තමයි අවශ්‍ය වෙන්නේ. පේපර් වලට ওই ප්‍රශ්න මේ පොඩි ප්‍රශ්න අහන්නේ නැහනේ. අර ලොකු සංකීර්ණ පොඩ්ඩක් ප්‍රශ්න නෑ. අපි අර පේපර් කරලා මේ නොලෙජ් එක ඩෙවලොප් කරගමු. අර මේ මම දාන නෝට් එක ඇති ඔයාලට. ඒක මේ දැන් මේ මීටින් එක තව විනාඩි 10කින් විතර කට් වෙයි. එහෙම වුණොත් මේ ආයෙ ලොග් වෙන්න මේකෙන් නේ. හරි අය හරි. හරි. මේකේ කේන්ද්‍රික කෝණය තියෙනවා අංශක 120ක්.
අරේ අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර් 21ක්. අරේ දීලා තියෙනවා සෙන්ටිමීටර් 21. ඒක තියෙනවා. අපිට කියනවා මේකේ පරිමිතිය සොයන්න කියලා. හරි විනාඩි 2ක් වගේ දෙන්න. අසූ හයයිද? ඔව් හරි. වෙන සූත්‍රය 2πr 2πr ගුණ කිරීම 360න් ඊට කියලා ගන්නවා. එතකොට අපි ඉස්සලාම් චාප දිග හොයාගන්නවා මේක ඇතුලේ. දෙක ගුණ කිරීම 722 ගුණ කිරීම r අපි ගන්නවා 21යි 360න් 120 කියන්නේ 3න් 1යි. එතකොට අපිට පුළුවන් 4ක් 1යි 4ක් 3යි මේ තුනට මේ තුන කපන්න පුළුවන්. දෙවරක් 20 කියන්නේ 44යි සෙන්ටිමීටර අපි ගන්නකොට චාප දිග සෙන්ටිමීටර 44යි. ඊට පස්සේ සෙන්ටිමීටර 44ට අපි ගන්නවා පරිමිතිය මේකෙදි හොයන්නේ 2πr ගුණ කිරීම 360න් ඊට ඒකට එකතු කරන්නේ 2r. අපි 2r හොයාගමු. මේ තියෙන්නේ 21යි r කියන්නේ අපි ගන්න මේකේ මේ සම්පූර්ණ කොටස එකතුව විභාගත 44යි 44යි මේක එකතු කරන්න ඕනේ දෙක ගුණ කිරීම 21 44 දෙවරක් 21 කියන්නේ දෙවරක් 42යි 42යි එතකොට 44යි සෝ 6 සෙන්ටිමීටර සෝ 6 හරි නේද? හරියයි. ඔය වගේ පොඩි කැලලක් આવොත් පළවෙනි කොටසට ඒ ලකුණු දෙකේ ප්‍රශ්නයකට ඒ මේ ඊට පස්සේ තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩ ආශ්‍රිත තල රූපවල පරිමිතිය. අපි දන්නවා තලයක අදින රූපයක් අපි දන්නවා තල රූපයක් කියලා. එතකොට ඔය මේ වගේ මේ කොටසදී අපි අහන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් ආශ්‍රිතව තියෙන තල රූපයක පරිමිතිය හොයන්න කියලා තියෙනවා. අපි ඒකේ උදාහරණ වලින් යන් අපි ගන්නවා මේක සමචතුරස්‍රයක් ත්‍රිකෝණාශ්‍රයක්. ඒකට එකතු කරලා දෙනවා අපිට ආර්ධ වෘත්තයක්. අපි දන්න එතකොට මේකෙදී පරිමිතිය හොයන්න නම් මේ කෑල්ලේ පරිමිතියයි මේ කොටසේ පරිමිතියයි අපිට දෙකම අවශ්‍ය වෙනවා. මේකෙදි දීලා තියෙනවා මෙතන සෙන්ටිමීටර් 20ක් කියලා දීලා තියෙනවා. මේකට දීලා තියෙනවා සෙන්ටිමීටර් 14ක්.
හරි. අපි දන්නවා මේ වගේ එකදී පරිමිතිය හොයද්දී මේ කොටසේ පරිමිතිය අවශ්‍ය වෙනවා මේ කැලේ පරිමිතිය අවශ්‍ය වෙනවා. ඔයාලට බලන්න මේකට විනාඩි 3ක් වගේ දෙන්න. මේකේ පරිමිතිය හොයන්න බලන්න. ඕලෙවල් මතකෙන් පරිමිතිය හොයන්න බලන්න. අයියා මේ වෘත්තය අරය එතකොට එන්නේ 7ක්ද? ඔව් දැන් මෙතන අපි දන්නවා මේක 14යි. එතකොට මෙතන 14යි. එහෙනම් අර්ධවෘත්තයේ මේ වේගයේ විස්තම්භයෙන් 14. එතකොට අරය ඒ විස්තම්භය වගේ භාගයක්නේ. එහෙනම් 14 බෙදීම 2 4යි. ම් 76ක් තමයි ආවේ. හරිද? හරි. බලන්න. අපි දැන් මේ වගේ මේ වගේ දැන් මේ ගානක් දෙක කොටසට ආපුවාම පියවර මේ ටිකක් කියන්නේ එකපාරම උත්තරේ ගන්න නැතුව පියවර වලින් මේ පියවර කිහිපයකින් උත්තර ගන්න. ඒකෝර අර ලකුණක් කැපෙන්න තියෙන අවස්ථාව වැඩි. මොකද යාළුවා ලකුණක් දෙන්න තමයි බලන්නේ අපිට කොහොම හරි මේ